අද අපි බලන්නේ අතීත ලංකාවේ හිටපු අතිවිශාල ශක්තියක් තිබුණු රිටිගල ජයසේන යෝධයාගේ ඛේදනීය මරණය වගේම ඔහුව භයානක යක්ෂයෙක් විදියට නැවත ඉපදෙව්වේ කොහොමද කියන කුතුහලය දනවන කතාව ගැනයි. පළමුවෙන්ම අපි කතා කරමු ජයසේනගේ බලය සහ ඔහුගේ අවසානය ගැන. ඔව්, වනාන්තරයක් මැදින් යද්දී ගස් කඳන් පවා බිම වැටෙන තරමේ අසීමිත ශක්තියක් ඔහුට තිබුණා. හැබැයි මේ යෝධයා රටටම අභියෝගයක් වෙයි කියලා හිතපු දුටුගැමුණු රජතුමා ඔහුත් එක්ක මුහුණට මුහුණ සටන් කරලා ඔහුව මරා දානවා. මේ මිනිස්යාට ඉඩ දුන්නොත් රටටම අභියෝගයක් වෙයි. ඉක්මනින් මම ඔහුට මුහුණ දී පරාජය කළ යුතුයි. එම පරාජය වෙනව නේද කියලා. දෙවනුව මේ කතාවේ තියෙන අඳුරතම හැරවුම තමයි මල සිරුරේ අඳුරු නැවත ඉපදීම. කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. රෑ වෙද්දි අර මල සිරුර වටා අමුතම යක්ෂ ශක්තියක් එකතු වෙලා අහිමි වුණු හිස වෙනුවට වලසෙකුගේ හරි ගවයෙකුගේ හරි හිසක් සවි කරනවා. නිකම් මරණයක් මිනිසෙකුත් නොවන සත්වයෙකුත් නොවන අලුත්ම භීතිකාවක් බවට